2016 वर्षයේ සිය ජීවන ගමනේ වර්ෂ 50 සපුරන සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිත ශාස්ත්‍රපති මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේට අපි මේ අවස්ථාවේ පළමුවෙන්ම උන්වහන්සේට දළදා සමිඳු පිහිටෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දීර්ඝායුෂ සම්පත් නිදුක් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා වගේම උන්වහන්සේට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. මොරවක සෝරත නායක හඳුරු අපි දකින සුවිශේෂී චරිත ලක්ෂණයක් ඇති නායක හඳුරු කෙනෙක්. උන්වහන්සේ බොහොම කාර්යශූර, ඒ වගේම බොහොම ශික්ෂාකාමී, ආදර්ශමත් තරුණ යතිවරයන් වහන්සේ නමක්. අපවත් වී වදාළ නිවන්දම ධර්මකීර්ති මහා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් හැටියට ප්‍රෞර්ජා භූමියටපත් වෙලා රැලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනින් මූලික භික්ෂු අධ්‍යාපනය ඉතාමත්ම ඉහළ ලෙස හදාරලා කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධියක් හදාරුන් වහන්සේ මම හිතනවා ඒ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මේ යුගයේ ප්‍රාමාණික අධ්‍යාපනයක් ලබාගෙන උන්වහන්සේ ලංකාව තුල වඩාත් ජනප්‍රිය වුණේ දේශනෙන් සහ භාෂණයෙන් මේ රටේ කීර්තිමත් ධර්මදේශකයන් වහන්සේ නමක් හැටියට, ඒ වගේම විචිත්‍ර විශේෂයෙන්ම කාව්‍ය දමයේ ධර්මදේශකයන් වහන්සේ නමක් හැටියට, ඒ වගේම විවිධ පූජාවන් පැවැත්වීමේදී උන්වහන්සේ තුළ තිබිච්ච කුසලතා ආදීන් තමයි උන්වහන්සේ මේ රටේ වඩාත් ජනප්‍රිය වුණේ. උන්වහන්සේගේ ධර්මදේශනා ශෛලිය මම හිතනවා ඉතාමත්ම ආකර්ශනීයයි. බොහෝ බුදුදනන් පහදවන සුළු ස්වභාවයෙන් උන්වහන්සේ බොහොම ආකර්ශනීය විදිහට ධර්මදේශනා කිරීමට සමත් හාමුදුරු නමක්. ඒ වගේම උන්වහන්සේගේ මා දැක්කේ ඉතාමත්ම ආදර්ශමත් සංඝසෝමන ගුණයන්ගෙන් පිරිපුන් හාමුදුරු නමක්. තරුණ වයසේ ඉඳලම උන්වහන්සේගේ ගති ලක්ෂණ අපි බොහෝ වෙලාවට දැක්ක. බොහොම තැන්පත් සංසුන් ගමනින් සහ ඉරියව්වන් වලින් යුතුව, ඒ වගේම කායික වාචසික මානසික සංයමයෙන් යුක්තව කටයුතු කරන බොහොමත්ම ආදර්ශමත් භික්ෂු ජීවිතයක් ගත කරන හාමුදුරු නමක්. උන්වහන්සේගේ මේ ශාසනික අධ්‍යාපනික සේවාව මේ රටේ පමණක් නෙමෙයි, උන්වහන්සේ විශේෂයෙන් සයිප්‍රසයේ වැනි යුරෝපා රටකට වැඩම කරලා ඒ රටේ මේ ශ්‍රී ලාංකීය බෞද්ධයන්ට වගේම ඒ රට වැසියන්ට බුදුදහමේ පණිවිඩය කියා දෙන්නට ප්‍රචාරය කරන්නට ධර්ම ප්‍රචාරකයන් වහන්සේ නමක් හැටියට කරන සේවාව විශේෂයෙන්ම අගය කරන්නට ඕනේ. ඉතින් උන්වහන්සේ මේ කරන ලෝක ශාසනික සේවාව පිළිබඳ උන්වහන්සේගේ භික්ෂු මූලස්ථානය අපේ අසගිරි මහා විහාරය, අපේ මහා විහාරයේ වකට වැඩ සිටිය අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව උන්වහන්සේට සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක පදවිය පවා පිරිනමන්නට කටයුතු කළා. උන්වහන්සේගේ මේ තිබෙන කාර්යශූරත්වය, නිහතමානීකම වගේම ඒ සංඝ සෝභන ගුණයන් පිළිබඳ අපේ මූලස්ථානයේ ඇති කරගත්තේ ප්‍රසාදය නිසා. ඉතින් මම හිතනවා උන්වහන්සේට තවත් මේ තමන් වහන්සේගේ ජීවන ගමනේ අඩසියවසක් සපුරන මේ අවස්ථාව තවත් උන්වහන්සේට අඩසියවසකට වැඩි කාලයක් තාමත්ම නිරුපද්‍රුතව ජීවත් වෙමින් උන්වහන්සේ මෙතෙක් කළ සේවාවට වඩා සුවිසල් ශාසනික ආගමික මෙහෙවරක් මෙරට පමණක් නෙවෙයි විදේශ රටවල පවා සිදු කරන්නට උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය, දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි ඉතසිතින් තාමත්ම ලෙන්ගතු හිතවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. කැලණිය දේවැල්දුවේ නාගරුක්කාරාමාධිපති, එවැගේම සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමාධිපති සහ
සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය මොරවක සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදුවෙන මේ අසිරිමත් පින්කමට අපේ ආශිර්වාදේ පිරිනමන්නේ බොහෝම සතුටින්. විශේෂයෙන් අපේ පූජනීය ශාස්ත්‍රපති පණ්ඩිත මොරවක සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ සංඝ සමාජයේහි බොහෝම ආදර්ශ සම්පන්න යතිවරයන් වහන්සේ නමක්. උන්වහන්සේ සිල්වත් කමින්, ගුණවත් කමින්, දැනුගත් කමින්, පාණ්ඩිත්වයෙන් තමන්ගේ දායක දායිකාවන්ට සම්බුද්ධ ශාසනයට සිදු කරන සේවය අතිමහත් අති උදාර සේවාවක්. උන්වහන්සේ බෞද්ධ නාලිකාවටද බොහෝම සම්බන්ධ, එවැගේම බොහෝම ලැබැඳි නායක ස්වාමීන් වහන්සේ නමක්. නිතර බෞද්ධ නාලිකාවට වැඩම කරමින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡාදී පවත්වනවා. බෞද්ධ නාලිකාවේ තාම ජනප්‍රිය ධර්මදේශකයන් වහන්සේ නමක් හැටියට බෞද්ධ ජනතාව අතර ගෞරවාදරයට උන්වහන්සේ පාත්‍රව සිටිනවා. ඉතින් ඊටාම අර්ථවත් උතුම් පින්කම් සංවිධානය කරන, ඒ වගේම අර්ථයෙන් ධර්මයෙන් ජන සමාජයට ආදර්ශයෙන් මඟ පෙන්වන, අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ගරු කටයුතු පූජනීය මොරවක සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේටද උන්වහන්සේගේ දායක දායිකාදී හැම දෙනාටමද මේ පහළ කරගන්නා වූ කුසල චේතනාවල බලයෙන් සියලු යහපත, සිත ශාන්තිය, නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. පරලොව ජීවිතේ සපවත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සුව පිණිස මේ පිං පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. කැලණි වේවැල්දුව නාගරුක්ඛාරාම විහාරාධිපති දුරයත් ඒ සමගම සයිප්‍රසයේ ලංකාරාමාධිපති දුරයත් දරන සයිප්‍රසයේ සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී මොරවක සෝරත ස්වාමීන් වහන්සේ ශිෂ්‍ය ජීවිතයේ ඉඳලා තාම දක්ෂ ශිෂ්‍යයන් වහන්සේ නමක් හැටියට පියසීලී ශාසන ශෝභන ගුණයන්ගේ යුක්තව කටයුතු කළේ. කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සභාපතිත්වයට පත් වෙලා ශිෂ්‍ය ගණයාගේ අභිවෘද්ධිය සඳහා විසර මෙහෙවරක් කිරීමට පුරෝගාමී වූ අතර භික්ෂු නේවාසිකාගාරයක් ඒ කාලේ විශ්වවිද්‍යාලෙට තිබුණේ. අවුතින් නේවාසිකාගාරයක් ලබා ගැනීමේ කටයුත්තෙහි පුරෝගාමී කටයුතු කළා උන්වහන්සේ. විශේෂයෙන්ම විචිත්‍ර කාව්‍යමය ධර්මදේශනාවෙහි, සාම්ප්‍රදායික ධර්මදේශනාවෙහි ඊටම චතුර බවක් දක්වන උන්වහන්සේ පියසීලී භික්ෂු ආකල්පයන්ගේ පරිපූර්ණ ස්වාමීන් වහන්සේ නමක් හැටියට මට සිහිපත් කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල ජීවිතයේදී 4 අවුරුද්දක්ම සපුගස්කන්ධ රාජමහා විහාරයේ ආශ්‍රිතව අප ඇසුරෙන් ඒ කාල පරාසය තුළදී අපි ඇසුරේ ඉතාම සමීපව කටයුතු කළා. අපිට ගුරුවරයෙක් හැටියට, අපේ ශිෂ්‍යයෙක් හැටියටයි අපි කාලේ කටයුතු කළේ. ඒ කාලෙත් අර ධර්ම දේශනාමය හැකියාවන් ඉතාම මැනවින් පෙන්වුවා. ප්‍රියශීලී භික්ෂු ගති ලක්ෂණ පෙන්වුවා. ඉතින් උන්වහන්සේ ඉතාම දක්ෂ ලෙස ඒ අධ්‍යාපන ජීවිතයේ නිමාවට පත් කළා. කැලණි නාගරුක්ඛාරාම විහාරයේ භාරකාරත්වයට පත් වෙලා එහි අභිවෘද්ධිය
ඊටාම කෙටි කාලයක් තුළදී උසස්ම දියුණු තත්ත්වයට පත් කළා. අංග සම්පූර්ණ විහාරයක් බවට පුරාණ විහාරයක් වුණත් ගාක් අඩුපාඩු වලින් පිරිච්ච විහාරයේ ඊටාම දර්ශනීය ශෝභාමත් පිරිපුන් අංග සම්පූර්ණ විහාරයක් බවට පත් කිරීමත්, මේ ධර්ම විද්‍යාලයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමත්, දායකකාරකාදීන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමත් උසස් සංගමයෙන් සිදු කළා. අස්ගිරි මහා විහාරයේ ඒ උපසම්පදාව ලැබලා ඒ සමගම උන්වහන්සේ සයිප්‍රසයේ ඒ ලංකාරාම විහාරයේ ආධිපත්‍යයටත් පත් වෙලා එයත් සයිප්‍රසයේ තියෙන එකම විහාරස්ථානයේ හැටියට උසස් දියුණුවක් සිදු කරලා විශාල ජනතාවකට ඒ ප්‍රදේශයේ වාසය කරන බෞද්ධයන්ට ඉතාම විශාල අභිවෘද්ධිය සඳහා කටයුතු කළා. ඉතින් ඒ නිසා විශේෂයෙන් වේලාවේ හැටියට මම සිහිපත් කරන්න කැමති උන්වහන්සේ යක්ත විනීත විසරද බහුසුත ධර්මතර ධර්මානුයායී සංඝ සෝබන ගුණයන්ගෙන් පරිපූර්ණ වෙච්චි ඊටාම පියසීලී දක්ෂ ඒ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ එකී ශාසන සෝබන ගුණයන්ගෙන් පිරිච්ච දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් හැටියට මා සිහිපත් කරන්න කැමතියි. කාගේ ප්‍රේතාවේත ලංකාව පුරා මෙන්ම විදේශවල පවා ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේ නමක් හැටියට මේ රටේ ගමක් පාසාම වැඩමවමින් කාව්‍යමය ධර්මදේශනා සාම්ප්‍රදායික ධර්මදේශනාවත් අඩු වයසේ ලාබාල වී ඉඳලා කරගෙන ඇවිල්ලා මේ රටේම කීර්තියට පත්වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් හැටියට පත් වෙලා ඉන්නවා. සයිප්‍රසයේ ආදී කොටගත් වෙනත් රටවල පවා ප්‍රසිද්ධියක් ගෞරවයක් ලබන ස්වාමීන් වහන්සේ නමක් ලබට බවට පත් වෙලා. ඉතින් උන්වහන්සේගේ ශාසනික මෙහෙවර ඊටාම ශක්තිමත්ව පවත්වාගෙන යමින් බහුජන හිතසුව පිණිස කරන මෙහෙවර තවත් පුළුල්ව සාර්ථකව ශක්තිමත්ව සිද්ධ කරගෙන යන්න තුන්රුවන්ගේ ආශිර්වාදයත් සිරි දළදා සමිඳුන්ගේ සිරි මහ බෝ සමිඳුන්ගේ දෙවියන්ගේ ආශිර්වාදවත් ලැබේවා. උන්වහන්සේට 50 වසරක් සපිරෙන මේ මොහොතේ උන්වහන්සේගේ ඒ අනාගත අභිවෘද්ධියේ සාර්ථකත්වයේ ජයග්‍රහණේ ශාසනික මෙහෙය කරන්න අවශ්‍ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියන ප්‍රාර්ථනාව නැවතත් කරමින් මම අපේ පූජ්‍යපාද මුරවක සෝර්තාභිධාන පණ්ඩිත ඉතුරුතුමන් වහන්සේ කැලණියේ නාගරුක්කාරාමාධිපති වශයෙන් ක්‍රියා කරන ඊටාම උතුම් සංඝ ශාසනය පුබවන හාමුදුරන් වහන්සේ නමක්. බුදු පියාණන් වහන්සේ දේශනා කරන තීනිමානි භික්ඛවේ සුඛානි ඛතමානි තීනි ගිහි සුඛංච පබ්බජ්ජා සුඛංච මේසං දින්නම් සුඛානම් පබ්බජ්ජා සුඛං. අංගුත්තර නිකායේ තික නිපායේ සඳහන් මේ පාඨය විස්තර වන්නේ සැප දෙකක් තිබෙන බව. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන දේශනා කරන සැප දෙකක් තිබෙනවා. මොකක්ද මේ සැප දෙක? එකක් ගිහි සැපේ, අනික් එක පැවිදි සැපේ. මේ සැප දෙකෙන් නියම සැපේ නම් පැවිදි සැපයි. අන්නේ උතුම් පැවිදි සැපය විඳින හාමුදුරන් වහන්සේ නමක් තමයි අපේ මොරවක සෝරතාභිධාන නායක හාමුදුරන් වහන්සේ. උන්වහන්සේගේ දහම් දැනුම ඉතා විශිෂ්ටයි. උන්වහන්සේගේ චර්යා ඉතාම සංවරශීලී. උන්වහන්සේගේ වචන ප්‍රකාශ කරන ධර්මයේ ප්‍රකාශ කරන භාවිතා කරන වචන හරීම තැන්පත්
වටිනා සුගම කෙනෙකුට පහසුවෙන් අවබෝධ වෙන වචන වලින් තමයි අර ගැඹුරු ධර්මීය බව විස්තර කරන්නේ. පැවිද්ද කියන්නේ මහත්මේ ප්‍රවෘජ කියන ධාතුවෙන් ඇතිවෙච්ච වචනය. වෘජ කියලා කියන්නේ ගාලට. ගාල්ල කියලා කියන්නේ යම්කිසි සත්ත්ව කොට්ටාසක් හිර කරලා තබන එකනේ. දැන් හරක් ගාල, ගව ගාල, ඔය විතර ගාල් කියලා තියෙන කොටු කරලා තියෙන එක. ප්‍රවෘජ්ජා කියන්නේ අන්නේ ගාලෙන් පිටවීම. ප්‍රවෘජ ධාතුවෙන් ඇතිවෙච්ච ප්‍රවෘජ්ජා කියන වචنين තේරෙන්නේ පංචකාම සම්පත්තිය නැමැති මේ ගාලට හිර වෙච්ච ඒ පස්කම් සැප විඳින පිරිසින් ඈත් වෙච්ච කෙනෙක්. ඕකම තමයි බුදුහාඳුරු ප්‍රකාශ කරන විදිහට අපි කියන පබ්බජ්ජා කියලා පැවිද්ද. සිංහලෙන් කියන පැවිදි කියලා. එතකොට මේ පංචකාම සම්පත්තිය විදින ගිහි ජනතාවගෙන් ඈත් වීම තමයි ප්‍රවෘජ්ජා කියන්නේ. අන්නේ ප්‍රවෘජ්ජාවට ඇතුළත් තුමිකනි සෝරතහඳුරු උතුම් ඒ උන්වහන්සේ මේ පැවිදි ජීවිතයේ නියම සැපය අවබෝධ කරගත්තා. ධර්මයේ තුලින් අවබෝධ කරගත්තා. ඒ නිසා තමයි උන්වහන්සේගේ චර්යාවන් හරි විනීත ප්‍රවත්මනේ තියෙන සංවරශීලී ප්‍රවත්මයි. ඒක ලොකු ආදර්ශයක්. ඒ වගේම උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ සිතිවිලි, හිත කය වචනේ කියන ద్వාරත්‍රයෙන්ම ඊටාම සංවරශීලී ක්‍රියා කරන අර්ථවත් චර්යාවල යෙදෙන හාමුදුරන් වහන්සේ නම. උන්වහන්සේගෙන් බණපදයක් අහන්න කොච්චර අය කැමතිද? දැන් මේ ලංකාවේ වැඩ ඉන්නකොට මේ පන්සල් වලට අපි බොහෝම ආදරෙන් උන්වහන්සේගෙන් ගන්න. වැඩම කරා. ඒ වගේම යම්කිසි උත්සවයක් එහෙම වුණොත් ඒ උත්සවයේ ප්‍රචාරක කටයුතු කරන්නේ හරියම මේ ඒ ශ්‍රවණීය ප්‍රේක්ෂකයන්ට එහෙම නැත්නම් නරඹන්නන්ට අහන අයට බොහොම ලස්සනට දැනෙන්නට ඒවා විස්තර කරලා දෙනවා. ඉතින් ඒකෙන් හුඟක් වැදගත් හාමුදුරන් වහන්සේ නමක් කියලා මම මේ පැත්තෙමුත් හිතුවා. මේ පැවිදි ජීවිතයේ ප්‍රධානම දෙයක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන එක තැනක ඇස් දෙකම පේන්නේ නැති මිනිහා ආශ්‍රය කරන්න එපා කියලා. එක හැප්පෙන මිනිස්සුත් ආශ්‍රය කරන්න එපා කියලා. ඇස් දෙකම පේන මිනිසයා පමණක් ආශ්‍රය කරන්න කියලා. එතකොට ඒකෙන් පෙන්වන්නේ ඇස් දෙකම පේන්නේ නැති අන්ධය වශයෙන් පෙන්වන්නේ මෙලව ජීවිතය ගැන හිතන්නේ නැති, පරලෝ ජීවිතය ගැන හිතන්නේ නැති. තමන් ගැන හිතන්නේ නැති, සමාජයේ අනික් අය ගැන හිතන්නේ නැති පුද්ගලයා. එයා ආශ්‍රය කරන්න එපා. ඒකට අක්කොන් කියන්නේ එක හැප්පෙන මනුස්සය වශයෙන් පෙන්වන්නේ ලෝකයා ගැන හිතන්නේ නැතුව තමන් ගැන හිතක් පමණක් හිතන එක. පරලොවක් තියනවා කියලා හිතන්නේ නැතුව තමන්ගේ ආත්මීය ලෝකයේ ගැන විතරක් සැප විඳිමින් ඉන්නේ කියලා. ඇස් දෙකම පේන මනුස්සයා වශයෙන් බුදුහන් පෙන්වලා තියෙන්නේ මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා. තමන් ඉන්නවා, ඒ වගේම තව සත්ත්ව කොටසක් ඉන්නවා. අන්නේ අවබෝධය ඇතුව තමන්ගේ ජීවිතය පළමුවෙන් අර්ථවත් කරගෙන සාර්ථක කරගෙන ඒ අර්ථවත් මිනිස් ජීවිතෙන් තවත් මනුස්ස සමාජයකට සේවයක් කරනවා. ඒ වගේම තමන්ගේ ජීවිතය අර්ථවත් කරගෙන මෙලොව ජීවිත වාසනාවන්ත කරන භවගාමී ජීවිතය සුවපත් කරගන්නට වැඩ කටයුතු කරනවා. එහෙම කෙනෙක් තමයි අපේ මොරවක සෝරතාපිදාන නායක හඳුනන. අන්දං චේක චක්කුංච ආරකා පරිවද්දී දීහි චක්කුම්පන සේවේත සිට්ටම් පුරුෂ පුද්ගල. ඇස් දෙකම පේන මිනිසෙක් වශයෙන් තමයි අපේ මොරවක හඳුර වැඩ කටයුතු කරන්නේ. ඒක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ඇස් දෙකම පේන මිනිසයාට මේ සමාජය අඳුරනවා පාරලෝකයක් පරලෝකයක් භවගාමී ජීවිතය අවබෝධ කරගන්න. ඒක විශ්වාස කරනවා. සමහර අයට පරලෝකයක් ගැන හිතන්නේ මේ වටිනා මනුෂ්‍ය ජීවිතයන් අපි ලැබලා තියෙන්නේ. අර දේවාචරණ සූත්‍රයේ තියෙනවානේ දිව්‍ය ලෝකයෙන් දිව්‍යවරු තුත වෙන්නට සූදානම් වෙනකොට හරියට කම්පාවටපත් වෙනවා. මෙච්චර කලක් වින්ද දිව්‍ය සම්පත් දැන් ඉවරයි නේද? දැන් ඉතින් අපිට දුක් විඳින්න වෙනව නේද කියලා. මොකද මේ දිව්‍ය ලෝකයෙන් තුත වෙන්නට කලින් මේ දිව්‍යවරුන්ට මේ පෙර නිමිති පහක් පහළ වෙනවා කියනවානේ. ඒ පෙර නිමිති පහ පහළනවාම ඒ ඇත්ත දන්නා මෙතෙක් කල වින්ද දිව්‍ය සම්පත් ඉවරයි. දැන් ඉතින් අපි මේ දිව්‍ය ලෝකෙන් චුත වෙන්නට ඕනේ. අන්න ඒ වෙලාවේ ඒ දිව්‍ය ලෝකේ තව දුරට ජීවත් වීමට වාසනාව තියෙන දිව්‍යවරු අර දිව්‍ය ලෝකෙන් චුත වෙන්නට සූදානම් දෙවියව අරන් යනවා මෝහන වනයේට. නන්දනමණී කියලා දිව්‍ය ලෝකේ තියෙනවනේ උද්‍යානයක් ඒගොල්ලන්ගේ. ඒකට මෝහන වනය කියලා කියනවා. ඒකට අරන් ගිහිල්ලා මේ දිව්‍ය ලෝකෙන් චුත වෙන දිව්‍ය පුත්‍රයන් අවවාදයක් කරනවා. ඒ අවවාදයේ පළවෙනි එක මොකද්ද?
ඊතෝබෝ සුගතින් ගච්ඡ. ඔබ සුගතියට යන්න. දිව්‍ය ලෝකෙන් තුත වෙලා සුගතියට යන්න. සුගතිය කියන්නේ මොකද්ද දෙවිවරු? මනුස්සානං සභව්‍යතං. මනුස්ස ස්වභාවයටපත් වෙන. මිනිස්සෙක් කියලා ඉපදින්න කියන එකයි කියන්නේ. එතකොට දිව්‍යවරු සුගතිය වශයෙන් සලකන දිව්‍ය ලෝක නෙමෙයි. මේ මනුස්ස ලෝකේ. ඇයි එහෙම හිතන්නේ? මනුස්ස ලෝකේ තමයි බුද්ධ ධර්මය තියෙන්නේ. දිව්‍ය ලෝකවල බුද්ධ ධර්මයක් නැහැ. ඉතින් ඒ නිසා දෙවිවරු කියන්නේ දිව්‍ය ලෝකෙන් චුත් වෙන හැට ඔබ වේදනාවටපත් වෙන්න එපා, කනගාටු වෙන්න එපා. ඔබ යන්නේ අර මනුස්ස ලෝකේ ගිහිලා ඉපදින්න. ඒක තමයි පළවෙනි අවධ. ඊතෝ බෝ සුගතින් ගතේ මනුස්සාන සබ්බවි. මනුස්ස භූතෝ සද්ධම්මේ. දෙවෙනි අවවාදේ තමයි මනුස්ස ලෝකේ තියෙන සද්ධර්මයේ වැරදගන්න. මනුස්ස ලෝකේ බුදුනාට වැඩක් නැහැ. මනුස්ස ලෝකේ ඉපදෙන්න බුදුදහම තියෙන රටක, බුදුදහම තියෙන රටක ඉපදිලා බුදුදහම වැරදගන්න. දෙවෙනි අවවාදේකයි. බුද්ධ학ම වැළඳගත්තත් මදි. ලබ සද්දං අනුත්තරං ශ්‍රද්ධාවේ පිහිටන්න. ශ්‍රද්ධාවේ පිහිටීමෙන් තමයි තමන්ගේ ජීවිතේ මෙලොව වශයෙන් අර්ථවත් කරගන්නේ. භවගාමී ජීවිතය අර්ථවත් කරගන්නේ. තමන්ගේ ජීවිතේ මෙලොව හිත පමණක් හිතන්නේ සමාජ ජීවිතේ ආගමික වශයෙන්, ශාස්ත්‍රීය වශයෙන්, සමාජික වශයෙන් ඒ විදිහට වැඩ කටයුතු කරනවා. එතකොට අපේ මේ අවුරුදු 50ක් සම්පූර්ණ වෙන මේ සෝරත පඬිත හාමුදුරුවන් වහන්සේ තමන්ගේ ජීවිතයෙන් අවුරුදු 50 සම්පූර්ණ වෙන මේ උත්තමයන් වහන්සේ තමන් ගැනත් හිතන ලෝකයා ගැනත් හිතන කෙනෙක්. ඒ වගේම අර ඇත්තම පේන මිනිස්සුෙක් වශයෙන් ජීවත් වෙන මිනිස්සු. ඒක නිසා ඉතාම හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක්. අපි මේ ශ්‍රී ලංකාවේ ඉපදිලා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙච්ච හාමුදුරන් වහන්සේලා අතර සුවිශේෂී භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් තමයි මම මේ මොරෝක පඬිත අපේ සෝරත හාමුදුරන් වහන්සේ හඳුන්වන්නේ. මේ මාසේ 8 වෙනිදාට යෙදී තිබෙන අපේ මොරෝක සෝරත ස්වාමින් වහන්සේගේ ජන්මදිනයේ වෙනුවෙන් මටත් සුභාශිංසන පණිවිඩයක් එවන්ට ලැබීම මගේත් භාගයක් කොට මම සැලකනවා. ඉතින් අපේ හාමුදුරුවෝ මම සෑහෙන කාලයක් තිස්සේ දන්නා දුන්න ස්වාමින් වහන්සේ නමක්. ස්වාමින් වහන්සේ සයිප්‍රස් රටේ ඉතා බෞද්ධ කටයුතු වල නිරතව සිටිනවා. ඉතාමත්ම මනවින් ඒ බෞද්ධ කටයුතු කරගෙන යනවා. ස්වාමීන් වහන්සේගේ වර්ෂයක් වාසා කෙරෙන අවුරුදු උත්සවයටත් මටත් සහභාගී වීමට අවකාශ ලැබුණා. ඒ උත්සවයේදී ඉතාමත් මනර්ග ලෙස උන්වහන්සේ ඒ උත්සවය සංවිධානය කර තිබුණා. ඉතින් උන්වහන්සේගේ මේ උන්වහන්සේ සයිප්‍රස්යේ ශ්‍රී ලංකාරාමේ අධිපති ස්වාමීන් වහන්සේ වගේම සයිප්‍රස්යේ සංඝනායක ස්වාමීන් වහන්සේ සයිප්‍රසයට බුදුදහම හඳුන්වා දීපු ස්වාමීන් වහන්සේ හැටියට අපි එතුමන්ගේ ඒ කර්තව්‍ය උතාමත් අගය කොට සැලකනවා. ඉතින් එතුමාගේ 50 වෙනි ධර්ම දිනය ඉතාමත්ම සාර්ථක ලෙස උත්කර්ෂවත් අන්දමින් සමරන්නට උන්වහන්සේට අවකාශ ලැබේවා. ඒ වගේම උන්වහන්සේ කරන මේ බෞද්ධ ශාස්ත්‍රීය කටයුතු තවත් 50 වසරක්වත් අගතරමින් කරගෙන යාමට උන්වහන්සේට දීර්ඝායුෂ ඒ වගේම චිර ජීවනය ඒ වගේම හොඳ සෞඛ්‍ය සම්පන්නිය ලැබේවා. උන්වහන්සේට තෙරුවන් සරණින් ඒ කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා කියලා මම හිත සිතින්ම ප්‍රාර්ථනා කරනවා.